හරි. මම කියනවා මම ගුරුවරයෙක්. කොහොමද අපි කියන්නේ? එතකොට මම කියනවා මගේ තාත්තා සමාගම් සේවකයෙක්. මගේ තාත්තා වුණොත් මොකද වෙන්න ඕනේ? වතාෂි නෝ චිචි වා බැංකු සේවකයෙක් කිව්වොත් මොකද වෙන්නේ? ගින්කෝ ඉන් දෙස්. හරි. මම කියනවා ඇය ජපාන් ජාතිකයෙක්. ඇය නා හරි. ඊට පස්සේ මම කියනවා තාත්තා සමාගම් සේවකයෙක්. චිචීවා කයිෂා ඉන්දෙස්. හරි. මම කිව්වොත් මමත් ශිෂ්‍යයෙක්. උත් කියද්දි දාන්නේ මොකද්ද අපි? උත් කියද්දි මොකද්ද දාන්නේ? මොකද්ද නිපාතේ? උත් කියද්දි නිපාත 3ක් කියලා දුන්නා. නෝ නිපාතේ කියලා දුන්නා, මෝ නිපාතේ කියලා දුන්නා, තෝ නිපාතේ කියලා දුන්නා. තෝ එකෙන් කරන්නේ මොකද? සහ නැත්තම් හා කියන එක. මෝ නිපාතේ තමයි මොකද වෙන්නේ? උත් කියන්නේ. දැන් මම කියන්නේ මොකද? වතාෂි. මමත් කිව්වොත් වතාෂි මෝ. එහෙනම් කියන්නේ මමත් ශිෂ්‍යයෙක්. කොහොමද කියන්නේ? වතාෂි මෝ ගකුසෙයි දෙස්. හරි. මම කියනවා අම්මත් මමත් ශ්‍රී ලාංකිකයෝ. කොහොමද කියන්නේ? අම්මත් මමත් මෝ සුරිරංකා ජින්දෙස්. තේරුණානේ හදාගන්න විදිහ? හරි. ඒ ඔක්කොම පාඩම් කරන් එන්න ඕනේ. දැන් නෙක්ස්ට් වීක් එකේ gift එක දෙන්නේ ඒ කියන්නේ හැමෝටම දෙන්නේ නැහැ. ඔන්න වැඩිම එක්කෙනාට ඔක්කොම හරියන එක්කෙනාට විතරයි දෙන්නේ. එහෙනම් ඊළඟ සතියේ ඔය සෙට් එකත් එක්කම පාඩම් කරන් එන්න තියෙනවා.